Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නා කියලා මං හිතනවා. අද වීඩියෝ එකෙන් මම ෂෙයා කරගන්නේ මගේ එන්න පැටියට මම ගත්ත දේවල් සහ ඒවට ගියේ මිල ගණන් කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි බලමු මුලින්ම බබාට මොනවද ගත්තේ කියලා. මම නැප්කින් අරගෙන තියෙනවා 18යි සයිස් එකේනොයි 22යි 22 සයිස් එකේනොයි අරගෙන තියෙනවා. මේ වෙනකොට මම මේවා සෝදලා වේලලා අයන් කරලා තියෙන්නේ. මේවා ගන්නකොට එක පැකට් එකක නැප්කින් 6ක් තිබුණා. 18යි සයිස් එකේ නැප්කින් 6 පැකට් මම අරගත්තා 3ක්. වෙනම 22යි සයිස් එකෙන් නැප්කින් පැකට් මම ගත්තා 6ක්. එතකොට මේවායේ මිල ගණන් මම මේ හරියෙන් දාන්නම්. නැප්කින් වලට අමතරව මම ගත්තා මේ වගේ බේබි පෑන්ට්ස්. මෙතන 12ක් තියෙනවා. මම 12 පැක් එකක් තමයි අරගත්තේ. ඊට පස්සේ මම අරගෙන තියෙනවා බබාට බේබි ෂර්ට්. ඒක මම ගන්නකොට printed plain ඒ වගේ කලවමින් තමයි අරගෙන තියෙන්නේ. ඊළඟට මම අරගෙන තියෙනවා බබාට බොඩි සූට්. මම මේ වගේ ස්ලිප් සූට් ගන්නකොට 5ක් අරගත්තා. එක කලර්ස් වලින්. මම මේක ගත්තේ සූර්ය ට්‍රේඩර්ස් එකෙන් කොළඹ කොටුවේ. ඊට අමතරව මම වූල් සූට් අරගෙන තියෙනවා. මේ වූල් සූට් එකට මේ වගේම සෙට් එක තමයි එන්නේ. එතකොට මේකේ මිඩන්ස් හැට් ඔක්කොම එනවා. එතකොට මේක මම අරගත්තේ ලේඩි ජේ එකෙන්. වෙනම මම පැනල්ස් අරන් තියෙනවා 36 සයිස් එකේ. මම පැනල් ගන්නකොට පැනල් 4ක් වගේ ගත්තා. වෙනම හොස්පිටල් එකට පැනල් 4ක් වගේ ගත්තා. ඔක්කොම 8ක් වගේ මම අරගෙන තියෙනවා. එතකොට බබාව පිහදාන්න මේ වගේ කපුරේදී මම අරගෙන තියෙනවා 36 සයිස් එකෙන්. ඒ වගේම මේ වගේ බ්ලැන්කට් එකක් අරගත්තා බබාව උතන්න. එතකොට වෙනම හැට් සොක්ස් මිඩන්ස් අරගෙන තියෙනවා. මේවා මම ගන්නකොට සෙට් 6ක් ගත්තා. හොස්පිටල් එකේ පාවිච්චියටයි ගෙදර පාවිච්චියටයි එක්ක. වෙනම මම බබාට ඩයිපර්ස් අරගෙන තියෙනවා. මේ වගේ ටූල් කිට් එකක් අරගත්තා, කෙයා කිට් එකක්. ෆීඩින් පිලෝ එකක් අරගත්තා. මේක මේ විදියට අරගෙන මෙතනින් ටක් කරන්න තමයි තියෙන්නේ. එතකොට මේක තියාගෙන බබාට ෆීඩ් කරන්න ලේසි නිසා මම මේකත් අරගත්තා. මේ වගේ ෆීඩින් බොටල් එකක් අරගත්තා. වෙට් වයිප්ස් අරගෙන තියෙනවා. වෙනම පීසස් 10න් එන නැපි කටු අරගෙන තියෙනවා. එතකොට ඊට අමතරව මම මේ වගේ සූප්පුවක් අරගත්තා බබාට. එතකොට මේ වගේ කැරියර් සෙට් එකක් අරගෙන තියෙනවා මම. මේකේ කොට් ෂීට් එකක් එනවා. වෙනම බේබි කැරියර් එක එනවා. පිලෝස් දෙකක් එනවා. රෝල් පිලෝස් දෙකක් එනවා. මම මේකත් අරගත්තා. මේක මම ගත්තේ සූර්ය ට්‍රේඩර්ස් එකෙන්. ඊට පස්සේ මම බබාට අරගෙන තියෙනවා මේ විදිහට රෙදි වේලන් එකක්. එතකොට වෙනම මම රබර් ෂීට් එකක් අරගෙන තියෙනවා බබාට. මේ දේවල් වලට අමතරව මම බබාට බාත් ටබ් එකක් අරගෙන තියෙනවා. ඊට අමතරව මම බබාට වොෂින් අයිටම්ස් අරගෙන තියෙනවා. කොලොන් පවුඩර්, ක්‍රීම්, බොඩි වොෂ් ඒ වගේ ඒවා අරගෙන තියෙනවා. බබාට ඩයිපර්ස් අඳින්න ඉන්නවා නම් නැපීස් ගොඩක් ඕන වෙන්නේ නැහැ. එතකොට ඩයිපර්ස් අඳින්න නැත්නම් නැපීස් ගොඩක් ඕන වෙනවා. මම වෙනම බබාට බේබි නෙට් එකක් අරගෙන තියෙනවා. එතකොට මේ දේවල් තමයි මම මගේ බබාට අරගත්තු දේවල්. මේ වීඩියෝ ක්ලිප් එකේ නැති දේවල් තව තියෙනවා. මොකද මම හොස්පිටල් බෑග් එක රෙඩි කරාට පස්සේ තමයි මේ වීඩියෝ එක කරන්නේ. මම ඒ ටිකත් වීඩියෝ එකේ අන්තිමට ඇටච් කරලා දාන්නම්. To be continued. එතකොට මේ තියෙන්නේ බබාව පිහදාන්න මම ගත්තු කපුරේදී 36 පළලෙන් තමයි මම අරගත්තේ. මෙතන කොටන් බෝල්ස් පැකට් එක. ඒත් එක්කම මම බබාට හොස්පිටල් එකට ගෙනියන්න ලෑස්ති කරගත්තු රබර් ෂීට් එකක් ගත්තා. වෙනම පෙකිනි කටු දෙකක් ගත්තා. එකක් රුපියල් 50ක් වගේ තමයි උනේ. දෙකක් අරගෙන තියාගත්තා. ඒත් එක්කම බ්‍රෂ් එකයි 50යි වෙනම අරගත්තා. වූල් සූට් දෙකක් අරගෙන තියෙනවා. එකක් මම වීඩියෝ එක ඉස්සරහින් පෙන්නුවා. මේ අනිත් එක.
එතකොට මේ තියෙන්නේ මට gift එකක් විදිහට හම්බුණු blanket එකක්. මේක බබාව ඔතන්න තමයි ගන්නෙ. මේක මේ විදිහට බබාව ඔතලා ටක් කරන්න තියෙන්නේ. ඊට අමතරව මම මේ වගේ cute socks ගත්තා. මේ වගේ sock set දෙකක් වගේ ගත්තා. මම මේකේ price එක දාන්නම්. ඒත් එක්කම බබාට net එකක් ගත්තා, baby net එකක්. ඒක hospital එකට ගෙනියන්න ගත්තේ. එතකොට මේ තියෙන්නේත් මට gift එකක් විදිහට හම්බුණු sleeping bag එකක් බබාට. ඉතින් මේ දේවල් තමයි මම බබාට අරගත්තේ. ඉතින් hospital bag එක හදන විදිය බලා ගන්න කැමති නම් ඔයාලට පුළුවන් මගේ channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් ඉවර වෙනකන් වීඩියෝ එකත් එක්ක හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. මාව subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් පල්ලෙහාන් තියෙන bell icon එක click කරලා මාව subscribe කරන්න. ඉතින් ආයෙම ලස්සන වීඩියෝ එකකින් මම ඔයාලා ළඟට එනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. See you soon. Bye bye.